කියන සබ්ජෙක්ට් එකේ මේ තියරි ටික බලන්න තමයි ගත්තේ. මේකේ මේ කියන්නේ ඔක්කොම තියරිස් ටික අපිට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපිට මේ දීලා තියෙන මේ ඒ කියන්නේ මැඩම් දීලා තියෙන මේ එක අපිට මේ කොටස් තුනකට බෙදන්න පුළුවන් තියරිස් ටික. පළවෙනි එක මේ theories related to information systems. කියන්නේ information system එකක් සම්බන්ධ theories තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා strategic and economics theories කියලා වර්ගයක්. ඊට පස්සේ තව තියෙනවා socio psychological theories කියලා. මේකෙදි මේ අර strategic and economics theories වල මේ theory ටික දීලා තියෙනවා. ඒවට මේ අර description definition මේවා දීලා නැහැ මේ revision note එකේ. මේ දෙකේ ඒවා තියෙනවා. මේකේ මේ ඊට පස්සේදී මේකේ මුල්ම එක තමයි මේ ඊලොන් and මැක්ලීන් සක්සස් මොඩල් එක. ඒ මම මේ අර තියරිස් ටික දාලා මේ අර පොඩි ඩෙෆිනිෂන් ටිකක් ගත්තා. මේකේ අර සිංහල තේරුම පොඩ්ඩක් මතක තියාගත්තා මේ මොනවාරි ලියන්න පුළුවන් නේ. ඒක නිසා මේ මුලින්ම කියන්නේ මේ ඊලොන් and මැක්ලීන් එක කියන්නේ අර මේ තොරතුරු පද්ධතිය හොඳද කියලා බලන්න පුළුවන් තියරි එකක් තමයි මේක. ඒ කියන්නේ මේ යම්කිසි තොරතුරු පද්ධතියක මේ ගුණාත්මක භාවය එතකොට ඒක කොච්චර ප්‍රයෝජනවත්ද ඒ කියන්නේ අදාළ ඕගනයිසේෂන් එකට කොච්චර වැදගත් වෙනවද කියන්නේ සේවාව කොච්චර හොඳද පරිශීලකයෝ මේ කියන්නේ මේකෙන් සතුටින් වැඩ කරනවද අර අන්න ඒක ගැන හොයලා බලන්න. ඒ කියන්නේ ඒක මෙෂර්ස් කරන මේ measurements තියෙන මොඩල් එකක් තමයි මේකේ ඩීලොන් and මැක්ලීන් සක්සස් මොඩල් එක කියන්නේ. ඒකේ තව තියෙනවා අර සබ් පාර්ට්ස් ටිකක් තියෙනවා මේ තියෙන සිස්ටම් ක්වොලිටි එක, ඊට සිස්ටම් ඉන්ෆර්මේෂන් ක්වොලිටි එක, ඊට සර්විස් ක්වොලිටි එක, ඊට ඉන්ටෙන්ෂන් ටු යූස් කියන්නේ මේක යූස් කරන විදිය, යූසර් සැටිස්ෆැක්ෂන් කියන්නේ කවුද යූසර් මේක සතුටු වෙනවද මේක කොහොමද එයාගේ රියැක්ෂන් එක කියන්නේ අන්නේරි කියන එක තමයි මේ තියරි එකෙන් කරන්නේ. ඊට පස්සේ තියෙනවා තමයි මේ ටෙක්නොලොජි ඇක්සෙප්ටන්ස් මොඩල් කියලා. ඒක TAM කියලා කියනවා. සමහරවිට මේ TAM කියන වචන විතරක් දෙන්න පුළුවන් මේ සම්පූර්ණ එක නොදී. ඊට පස්සේදී මේක කියන්නේ මේ සිංහල තේරුමත් අරගත්තා. මේ කියන්නේ මේ මිනිස්සු මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ ඇයි? දැන් යාළුවෝ අපි මොකක් හරි තියෙන තාක්ෂණයක් ඇයි මේ ඒ ඕගනයිසේෂන් එකකින් ඒක මේ පාවිච්චි කරන්නේ? මොකටද ඒක ප්‍රයෝජනවත් වෙන්නේ මේ කියන එක තමයි ඒක තියෙන්නේ. අර පාවිච්චි කරන ලේසිද? ඒක ගැන මේ මිනිස්සුන්ට හිතන විදිය. අර තව දැන් ඒ ටෙක්නොලොජි එක හරි මොකක් හරි ඉන්ෆර්මේෂන් සිස්ටම් එක හරි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවද? එතකොට මේ ඒ වගේ අර ඒකෙම මේ සංස්කෘතිය හෝ දේශපාලන වගේ බාහිර දේවල් බලපානවා. අර අන්න ඒ වගේ දේවල් කියවෙන එක තමයි මේ තියරි එකෙන් කරන්නේ. ඇත්තටම සරලව කියනවා නම් මිනිස්සු ඇයි මේ තාක්ෂණය කියන්නේ ඇයි මේ සිස්ටම් එක පාවිච්චි කරන්නේ කියන එක ගැන මේ පොඩි අදහසක් ගන්න තියරි එකක් තමයි මේ ටෙක්නොලොජි ඇක්සෙප්ටන්ස් මොඩල් එක කියන්නේ. එතකොට ඒක ගැන මම පස්සේ අර ඒ වගේ අදහසක් දෙන දෙයක් ලියන්න තමයි තියෙන්නේ. එතකොට ඒකෙම තව පොඩි මේ වැඩි දියුණු කරපුවක් තමයි මේ Unified Theory of Acceptance and Use of Technology UTA UT කිය. ඒකෙදි තියෙන්නේ මේ මිනිස්සු තාක්ෂණය පාවිච්චි කරන්නේ ඇයි ඒකට වැඩ ගන්න. ඒ කියන්නේ ඒක කොච්චර උදව් වෙනවද ඒක කොච්චර ලේසිද පාවිච්චි කරන්න. මේ අර දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ ඔයා මේක පාවිච්චි කරන්න ඕන කියලා අර මේ අපි කට්ටියන් රෙකමන්ඩ් කරනවා. අන්න ඒ වගේ ඇයි ඒක කරන්නේ කියලා. එතකොට මේ තව මේකේ තියෙන හොඳ ගැන කතා වෙන එකක් තමයි මේකේ තියෙන්නේ. මට තේරෙන විදියට මේකේ ආපු විදියට. වැරදි නම් පොඩ්ඩක් කියන්න. මේකට තව බලපාන පොඩි කැලිටියක් තියෙනවා දැන්. වයස, එතකොට ස්ත්‍රී පුරුෂ භාවය, එතකොට ඒ කියන්නේ කේක් කෙනාගේ අත්දැකීම්,
එතකොට ඒගොල්ලොන්ගේ කැමැත්ත අර රටේ ගැන සංස්කෘතිය ගැන ඒවා මේවා බලපානවා. අන්න ඒ වගේ අදහසක් තමයි ඒ තියරි එකේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ ටාස්ක් ටෙක්නොලොජි ෆිට් තියරි එක. TTF කියන්නේ මේකට. මේක කියන්නේ මිනිස්සු යම් කිසි තාක්ෂණයක් හරි මොකක් හරි මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් හරි පාවිච්චි කරන්නේ ඒක ඔවුන්ගේ රැකියාවේ කරන දේවල් වලට හරියටම ගැලපෙනවා නම් විතරයි කියලා අදහසක් තමයි මේකේ දෙන්නේ. මේක මේක කියන විදිහට නම් එන පොඩි න්‍යායක් මේක. ඒ කියන්නේ මිනිස්සු යම් කිසි තාක්ෂණයක් පාවිච්චි කරන්නේ ඒගොල්ලොන්ගේ වැඩවලට හරියට මේක ගැලපෙනවා නම් ඒ තාක්ෂණේ දැන් අපි WhatsApp එක පාවිච්චි කරන්නේ මේ chat කරන්නේ. ඒක අර වීඩියෝ කන්ෆරන්ස් වලට නෙමෙයි අපි ලොකුවටම භාවිත කරන්නේ chat කරන්නේ අර අන්නේ අපිට අදාළ වැඩේට හරියටම ගැලපෙනවා නම් අදාළ ජොබ් එකට හරියටම ගැලපෙනවා නම් විතරයි ඒ තාක්ෂණය පාවිච්චි කරන්න කියන අදහස් තමයි මේ TTF එකෙන් කියන්නේ. මේකේ අර තිබ්බ මේ මැඩම් තුත්තා මොනවා හරි දීලා තිබ්බ මේ උදාහරණ වගේ ඉතින් මේක අර ටාස්ක් එක තමයි දැන් ඔන්ලයින් ලෙක්චර්ස් ලෙක්චර්ස් කරන එක තමයි ටාස්ක් එක. මේ ගෲප් එකකට ලෙක්චර් කරන එක තමයි ටාස්ක් එක. එතකොට ඒක ටෙක්නොලොජි එක පාවිච්චි වෙන්නේ මේ අපි ගන්න ටෙක්නොලොජි එක මොකද්ද? Zoom හරි Teams හරි ඒක තමයි ඒක. ඊට පස්සේදී ඒක මේ ඒකෙන් අර ඊළඟට වෙන performance impact කියන්නේ මේක. දැන් ළමයින්ට ඒකෙන් වෙන impact එකයි ගුරු ඒ කියන්නේ lectures ලට ඒකෙන් වෙන impact එක. දැන් මෙතන මැඩම් කියන විදිහට මේ lectures can improve his individual performance. කියන්නේ තමන්ගේ හැකියාව බලා ගන්න පුළුවන් performance එක වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා අදහසක් තමයි ඒකේ තියෙන්නේ. ඔබ තමයි task technology fit theory එකේ කියන්නේ. ඊට පස්සේ තියෙනවා ටෙක්නොලොජි රෙසිස්ටන්ස් තියරි. මේක නම් කියන්නේ අර අපි මේ තාක්ෂණයක් හරි නැත්තම් එක්ක මොකක් හරි මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් හරි මොකක් හරි එකක් අපි ඇයි අවොයිඩ් කරන්නේ? අපි ඇයි ඒක මේ අපි ඒක අපෙන් දුරස් කරන්නේ ඇයි කියන ඒකට අදාළ තියරියක් තමයි ඒක. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් ඇයි අපි මේවා මේ ඒ කියන්නේ ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ නැත්තේ කියන එක. හේතු විදියට ගන්න පුළුවන් දැන් අර මිනිස්සු පුරුදු වෙලා ඉන්න පුරුද්ද. දැන් වයසක කට්ටියන්ට යම් පුරුදු නැහැනේ තාක්ෂණේ. හරි වගේ. වයස්දී තව කියන්න පුළුවන් අර සමහර මිනිස්සු ඉන්නව වෙනස් වෙන්න අකමැති. අර එකම විදියට ඉන්න කැමති අය ඉන්නනේ. අර ඒ වගේ අය මේ වගේ තාක්ෂණයන් ඒගොල්ලොන්ගේ ලයිෆ් එකෙන් ඈත් කරනවා. අන්නේ තියරිය තමයි කියන්නේ ටෙක්නොලොජි රෙසිස්ටන්ට් තියරිය කියලා. නැත්තම් අර සමහර අයට දැනෙනවා නිකන් අපි මේක බලෙන් කරනවා වගේ. දැන් අපි අකමැත්තක් අපිට දැන් සමහර මිනිස්සු ඉන්නුන තාක්ෂණ පාවිච්චි කරන්න අකමැති. ඒගොල්ලොන්ට ඒක පාවිච්චි කරද්දී ඒගොල්ලොන්ට තේරෙන්නේ නිකන් ඒක බලෙන් කරනවා. අර ඒක නිසා ඒගොල්ලෝ ඒක අවොයිඩ් කරනවා. ඒ වගේ අදහසක් තමයි මේ තියරිය කියන්නේ. මේකට ඉතින් අර කල්චරල් දේවල් එතකොට රටේ තත්ත්වයන් නියමයක් බලපානවා. ඊට පස්සේ තියෙන්නේ process visualization theory කියලා එකක්. මේක නම් මම හිතන්නේ හරි. ඒකත් අර theories of IS වලටම තමයි තියෙන්නේ. process visualization theory කියන්නේ මතක විදියට මිනිස්සුන්ට ඒක දැනෙන්නේ කොහොමද කියන වගේ අදහසක් තමයි තිබ්බේ. ඔව්. ඒ කියන්නේ මිනිස්සු දැන් මොකක් හරි ইনফরমේෂන් සිස්ටම් එකක් අත්විඳින්නේ කොහොමද? තේරුම් ගන්නේ කොහොමද? ඒක දැනෙන්නේ කොහොමද කියලා කියන එක ගැන තමයි මේ තියරි එකේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මුලින්ම ইনফরমේෂන් සිස්ටම් එකක් ඇතුළට ගියන් පස්සේ අපි දකින්නේ මොනවද? අපිට ඉන්ටරැක්ට් වෙන්නේ මොනවත් එක්කද? අන්න ඒ වගේ දේවල්
කියවන එක තමයි කියන්නේ. ඒත් එක්කම දැන් මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එක පාලනය කරන්නේ කොහොමද? අපි ඒක කන්ට්‍රෝල් කරන්න එක බටන්ස් තියෙනවා. ඒවා තියෙනවනේ. ඒවා අපි කරන්නේ කොහොමද? අර ඒ වගේ දවසක් තමයි මේක කියන්නේ. මේක තව තියෙන අර sensory requirements, relationship requirements, synchronism requirements. ඒ වගේ තව කැලි හතරක් තියෙනවා. අර තව ඒකට යටින් අවශ්‍ය වෙන නිකන් අර කම්පෝනන්ට් වගේවත් තියෙනවා. representation, reach, monitoring capability. මේකත් තිබ්බ මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක්. අර ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් රිලේටඩ් මේ තියරිස් ටික නම් මෙතනින් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මේ ස්ට්‍රැටජික් ඇන්ඩ් ඉකොනොමික්ස් තියරිස් කියලා. මේක නම් මැඩම් 15ක් දුක දීලා තියෙනවා මේ රිවිෂන් නෝට් එකේ. මේ හැබැයි විස්තර කිරීම නම් මොකුත් දීලා නැහැ. මේ තියෙන්නේ 15ක් තිබෝ මේ 15ක් දීලා තියෙනවා මේ විස්තර කිරීම මොකුත් නැහැ. නිකන් අර මම මේකේ මුල් පහ විතරක් අරගෙන මේකට පොඩි ඩෙෆිනිෂන් එකක් දාලා බැලුවා. ඒක මම කියන්නම් දැන්. මුලින්ම තියෙන රිසෝස් බේස් view කියලා එකක්. රිසෝස් බේස් view එකේ තියෙන්නේ අර දැන් යම්කිසි සමාගම දැන් රිසෝස් කියන එකෙන්ම නිකන් තේරුම් ගන්නවා. රිසෝස් බේස් කියනකොට අර මොකක් හරි තියෙන සම්පතක් ගැනනේ අපි කියන්නේ. දැන් මොකක් හරි ඕගනයිසේෂන් එකකට අනිත් අයට නැති මොනවා හරි දේවල් තියෙනවනම්, අනිත් අයට නැති සම්පත් තියෙනවනම්, අනිත් අයට නැති හැකියාවන් තියෙනවා, අනිත් අයට නැති මැෂින්ස්, එතකොට තාක්ෂණයක් තියෙනවා නම් අර එතන ඒ සමාගම දියුණු වෙනවා කියන අදහස් තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ ඒ වගේම එකක් තමයි theory of basic resource කියන්නේ. ඒකේ තියෙන අර basic resources ටික. ඒ කියන්නේ අර මිනිස්සු, එතකොට යන්ත්‍ර සූත්‍ර, එතකොට අවශ්‍ය මැෂින් ටික තියෙනවා නම් ඒ සමාගමක් විදියට ඒක දියුණු වෙන්න පුළුවන් කියන එක තමයි මේ තියරි එකේ කියන්නේ. අර අවශ්‍ය මූලික සම්පත් ටික නැත්තම් ඒකට දියුණු වෙන්නේ කියන්නේ ඒක වැඩ කරන්න බෑනේ ඕගනයිසේෂන් එකේ. අර අන්න ඒක ගැන තමයි මේ තියරි එකේ කියන්නේ. තියෙනවා මේ පෝර්ට්ෆෝලියෝ තියරි කියලා එකක්. මේකේ කියන්නේ අපේ දැන් මොකක් හරි ඕගනයිසේෂන් එකක් පටන් ගත්තට පස්සේදී ඒකට අපි සම්පත් යොදවනවා. ඒකට ප්‍රතිලාභ ගන්නවා. ඒ වයින් ඊට පස්සේදී අන්නේ අපි යොදවන සම්පත් වලයි ප්‍රතිලාභ වලයි තියෙන අර බැලන්ස් එක කොහොමද වෙන්න ඕන කියලා මේ කියලා දෙන තියරි එකක් තමයි පෝර්ට්ෆෝලියෝ තියරි එක කරන්නේ. අර අවදානමයි ප්‍රතිලාභය සමතුලිත කරන එක කළමනාකරණය කරන විදිය තියෙනවනේ. අන්න ඒක ගැන කියන තියරියක් තමයි මේ පෝර්ට්ෆෝලියෝ තියරි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගන්නවා. දැන් අපි මොනවා හරි අපිට මුදල් ටිකක් තියෙනවා නම් අපි මේ මුදල් ඔක්කොම එකපාර එකම දෙයකට ආයෝජනය කරන්නේ නැහැ නේ. එතකොට ඒක රිස්ක් එක වැඩිනේ. අදිසියක නැති වුණොත් එහෙම ඉවර වෙනවනේ ඔක්කොම. අර ප්ලේන් යනවා වගේ. දැන් අන්න ඒ වගේ දැන් මේ එහෙම කරන්නේ නැහැ. එතන අපි රිස්ක් එක බැලන්ස් කරන්නේ නැහැ. අන්න ඒ වගේ අර රිස්ක් එක බැලන්ස් කරන්න අන්න ඒක කියලා දෙන තියරියක් තමයි පෝර්ට්ෆෝලියෝ තියරි කියන්නේ. මේක රිවිෂන් නෝට් එකේ නම් මුකුත් මේ තිබ්බේ නැහැ හොඳ. ඊට පස්සේ තියෙනවා theory of the lemon markets කියලා. ඔය මාකට්ස් කියන එකෙන්ම නිකන් අදහසක් ගන්න. මේක නිකන් අර විකුණන වගේ දේවල් ගැන තියෙන එකක්. මේකේ කියන්නේ දැන් මිනිස්සුන්ට හිතනවා දැන් මාකට් එකක උනත් දැන් අපිට හොඳ ඒවාද නරක ඒවාද කියලා අඳුර ගන්න බැරි නම් මේ අර යම්කිසි හොඳ දෙයක් තිබ්බත් ඒක යටපත් වෙනවා කියලා තමයි මේ තියරි එකේ කියන්නේ. මිනිස්සුන්ට අර හොඳ දේ ගන්න බැරි වෙනවා මේ අර හොඳ නරක කියන දේ වෙන් කරගන්න බැරි නම්. මේ වගේ තියරියක් තමයි ඔක. ඔය මාකට් ලෙමන් මාකට් කියන හර නිකන් ඒ වර්ඩ් එකෙන් නිකන් අදහසක් ගන්න එක. ඒ කියන්නේ හොඳ නරක වෙන් කරගන්න බැරි නම් නරක දේවල් වලට උනත් මිනිස්සු රැවටෙන්න පුළුවන්. හොඳ දේවල් මේ අරගන්න විදියක් නෑ. ටෙක්නොලොජි ඕගනයිසේෂන් ඇන්ඩ් එන්වයරන්මන්ට් ෆ්‍රේම්වර්ක් කියලා. මේකෙදි කියන්නේ අපි මොකක් හරි දැන් ඕගනයිසේෂන් වල හැම ඕගනයිසේෂන් එකකම වගේ මොකක් හරි තාක්ෂණයක් භාවිත කරනවනේ. මොකක් හරි ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. ඒක තමයි තාක්ෂණය භාවිත කරන එක.
ඒ තාක්ෂණයේ භාවිතය රඳා පවතිනවලු ඒ යොදා ගන්න තාක්ෂණයයි ඒ අදාළ සමාගමේ බෑග්ග්‍රවුන්ඩ් එකයි බාහිර පරිසරය. ඒ සමාගම මොකක්ද කියන එකයි සමාගමේ බෑග්ග්‍රවුන්ඩ් එකයි ඒ යොදා ගන්න තාක්ෂණය මත ඒ තාක්ෂණයේ භාවිතය රඳා පවතිනවා කියලා තමයි මේ තියරි එකේ කියන්නේ. ඊට පස්සේ තිබ්බේ සෝෂියෝ සයිකොලොජිකල් තියරීස් කියලා. දැන් මේක අර මේ තියරීස් හැම එකක්ම සම්බන්ධයි නිකන් අර සමාජය. එතකොට අර මේ නිකන් අර හිතන විදිය ආකල්ප කල්චර් එක අන්න ඒ වගේ පැත්තට බර තියරීස් ටිකක් තමයි මේකෙන් කියන්නේ. මේ හැම එකම වගේ ඒව තමයි තියෙන්නේ අර වෙනස් වෙනස් විදියට කියලා තියෙන්නේ. මුලින්ම තියෙන පර්සනල් කන්ස්ට්‍රක්ට් තියරි කියලා. ඒක කියන්නේ මිනිස්සු දැන් එක එක මිනිස්සු එක එක විදියයිනේ. දැන් මම හිතන විදිය නෙමෙයි තව කෙනෙක් හිතන්නේ. එතකොට අන්නේ අර ඒ මිනිස්සු හිතන විවිධත්වය අනුව මේ තාක්ෂණය වෙනස් වෙනවා කියන එක තමයි මේ කියන්නේ. දැන් යම්කිසි මිනිස්සෙක්ට තියෙන අත්දැකීම් මේ තව මිනිස්සෙට තියෙන ඒ වෙනස් අත්දැකීම් ටිකක්. එතකොට ඒ මිනිස්සුන්ගේ දැන් මට තියෙන කාස්ට් එක නෙමෙයි තව කෙනෙක්ට තියෙන්නේ. අරන්නේ භූමිකාව. එතකොට ආකල්පය ඒ කට්ටියන්ගේ අත්දැකීම් ගැන මේ වෙනස් වෙන විදිය අනුව මේ ඔය තාක්ෂණය පාවිච්චි වෙන එක වෙනස් වෙනවා කියලා තමයි ඒ තියරි එකේ කියන්නේ. ඔය ඒකේ තව පර්සනල් කන්ස්ට්‍රක්ට් තියරි එකේ තව ප්‍රධාන කොටස් පහක් තියෙනවා. peers තියෙනවා, business system managers තියෙනවා, users තියෙනවා, sponsors තියෙනවා, clients තියෙනවා. peers කියන්නේ යම්කිසි මොකක් හරි ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ යම්කිසි මේ ක්‍රියාවලියක් මේ කරන සමගාමී පුද්ගලයා. දැන් හිතන්නකෝ ලෙක්චර්ස් කෙනෙකුයි තව ලෙක්චර් කෙනෙකුයි ඒ එකම ක්‍රියාවලිය කරන්නේ සමගාමී කට්ටියනේ. අන්න ඒ වගේ. බිස්නස් සිස්ටම් මැනේජර්ස් කියන්නේ යම්කිසි මොකක් හරි ඉන්ෆර්මේෂන් සිස්ටම් එක අර ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත තියෙන්නේ. කියන්නේ ඒකේ යාර සුපර්වයිස් පැත්ත වගේ අන්න ඒ වගේ බලන කට්ටිය තමයි මේ ඔය කොටට වැටෙන්නේ. ඊට යූසර්ස් කියන්නේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එකත් එක්ක ඩිරෙක්ට්ලි ඉන්ටරැක්ට් වෙනවා, ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙනවා. ඒ හැබැයි සම්බන්ධ වුණාට ඒගොල්ලෝ මොකක් හරි ඩිවෙලොප්මන්ට් එකකට හරි ඒ සිස්ටම් එකේ වැඩි දියුණු කිරීමක් හරි නැත්නම් ඒක මේන්ටේන් කරන කටයුතුත් කරනවා. අන්න එහෙම කරන කට්ටිය තමයි යූසර්ස් කියන්නේ. ස්පොන්සර්ස් කියන්නේ ඒ ඔය අදාළ මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එක මේන්ටේන් කරන්න, එතකොට ඩිවෙලොප් කරන්න මේ බජට් එක නැත්නම් අර මුදල් යොදවන කට්ටිය තමයි ස්පොන්සර්ස් කියන්නේ. ක්ලයන්ට්ස් කියන්නේ නිකන් පාරිභෝගිකයෝ. ඒගොල්ලෝ මේ සිස්ටම් එකත් එක්ක ඩිරෙක්ට්ලි ඉන්ටරැක්ට් වෙනවා. හැබැයි අර ඩිවෙලොප්මන්ට් මුකුත් ඒ වගේ වැඩක් කරන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ අදාළ වැඩේ කරගන්න තමයි ඒගොල්ලෝ ඒ සිස්ටම් එක යූස් කරන්නේ. අන්න ඒ කට්ටිය ක්ලයන්ට්ස්ලා. ඊට පස්සේ තිබ්බේ ට්‍රාන්සැක්ටිව් මෙමරි තියරි කියලා. TMS කියලා මේකට කියනවා. කෙටි TMS කියන්නේ ට්‍රාන්සැක්ටිව් මෙමරි සිස්ටම් හරි මොකක් හරි එකක්. මේ කියන්නේ අර ටීම් එක මේ කට්ටිය නොලෙජ් එක බෙදා ගන්න එක ගැන තමයි මේ තියරි එක කියන්නේ. ඒ කියන්නේ එක එක දැන් ටීම් එකක් ගත්තොත් එක එක මිනිස්සුන්ට එක එක විදිහේ හැකියාව තියෙන පුළුවන්, එක එක දක්ෂතා තියෙන්න පුළුවන්. ඒ හැමදේම අර බෙදාගත්තම පහසුවෙන් තොරතුරු සංනිවේදනය කරන්න පුළුවන්. අර ඒ වැඩේ ගුණාත්මකභාවය වැඩි වෙනවා කියන එක තමයි මේ තියරි එකේ කියන්නේ. අර මේකේ වචනෙන් නිකන් අදහස ගන්න ට්‍රාන්සැක්ටිව් මෙමරි කිව්වම තේරෙනවනේ නිකන් මෙමරි එක අපි නිකන් යවනවා වගේ, තව කෙනෙක්ට යවනවා වගේ අන්න ඒ වගේ. ඊට පස්සේ තියෙනවා ඕගනයිසේෂනල් ඉන්ෆර්මේෂන් ප්‍රොසෙසින් තියරි කියලා. OIPT. මේ කියන්නේ සංකීර්ණ දේවල් දැන් සංවිධානයක් ඇතුලේ යම්කිසි සංකීර්ණ දේවල් තියෙන වෙලාවට ඒවා හසුරුවන්න, ඒවා මැනේජ් කරගන්න, ඒවා අදාළ ඩිසිෂන් ගන්න මේ තොරතුරු පද්ධති සහ නීති අවශ්‍යයි කියන එක තමයි මේ තියරි එකේ කියන්නේ. මේකේ ප්‍රධාන මෙකැනිසම්ස් තුනක් විදිහට තියෙනවා. rules programs and procedures කියන්නේ ඒ අදාළ ඒ ඕගනයිසේෂන් එකේ අදාළ සිස්ටම් එකට හරි මොකට හරි දාලා තියෙන නීති. ඒ කියන්නේ ප්‍රොසීඩියර් කියන වැඩපිළිවෙල. එහෙම එකක්. හයිරාකි එකකුත් තියෙනවා මේ අර ඉන්ෆර්මේෂන් ගලාගෙන යන මේ විදිය. ඒ කියන්නේ උඩින් ඉඳලා පල්ලෙහාට හරි
අර අන්න ඒකට තමයි හයිරාකි එකක් කියන්නේ. ඒක තියෙන ඊට පස්සේ ටාගටින් ඇන්ඩ් ගෝල් සෙටින්. මොනවා හරි ඒ ඕගනයිසේෂන් එකට අදාළ ගෝල්ස් තියෙනවා, ප්ලෑන්ස් තියෙනවා. අන්න ඒ වගේ අදහසක් තමයි ඒ ටිකෙන් තියෙන්නේ. ඊට පස්සේ තියෙන භාෂාව පිළිබඳ ලැන්ග්වේජ් ඇක්ෂන් පර්ස්පෙක්ටිව් LAP කියන්නේ මිනිස්සු දැන් ඕගනයිසේෂන් එකක් ඇතුලේ සංවේදනය කරන එක අනුව මේ ඒ අදාළ ගුණාත්මක භාවය ඒ ඕගනයිසේෂන් එකේ දියුණුවට බලපානවා කියලා තමයි මේ තියරි එකේ කියන්නේ. ඔව් සරලම කිව්වොත් මිනිස්සු එක කතා කරන විදිය අනුව සංවිධානය සිදුවන දේ හැඩගස්වා ගන්නවා කියලා තමයි මේ කියන්නේ. අපි කොච්චර දැන් අපි සංවේදනය අපේ කමියුනිකේෂන් එක කොච්චර ගුණාත්මකද ඒ ගුණාත්මක අනුව ඒ අදාළ වැඩේ ගුණාත්මක භාවයත් වැඩි වෙනවා කියලා මේ තියරි එක කියන්නේ. ඊට පස්සේදී තියෙනවා ඇක්ටර් නෙට්වර්ක් තියරි කියලා. ඇක්ටර් නෙට්වර්ක් තියරි කියන්නේ මේ ඇක්ටර් කියන එකෙන්ම නිකන් අදහස ගන්න පුළුවන් මේ ඇක්ෂන් එකක්. ඒ කියන්නේ හැසිරෙන විදිය. ANT කියලා කියනවා මේකේ කෙටි වචනේ. මේ මිනිස්සු මේ යන්ත්‍රත් එක්ක හරි මේ ඕගනයිසේෂන් එකේ තියෙන තාක්ෂණයත් එක්ක කොහොමද ඇක්ට් කරන්නේ, කොහොමද හැසිරෙන්නේ, කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන තමයි මේ තියරි එකේ කියන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි අපේ මොබයිල් ෆෝන් එක තියෙනනේ, ඒක අපි යූස් කරන එක අපිට බලපානවනේ. ඒක අපි යූස් කරන විදිය අනුව මේ මොබයිල් ෆෝන් එකටත් බලපානවා, ඒක අපිටත් බලපානවා. අන්න ඒ වගේ අදහසක්. දැන් අපි ඕගනයිසේෂන් එකේ අදාළ තියෙන සිස්ටම් එක අපි යූස් කරන විදිය අනුව ඒ ඕගනයිසේෂන් එකටත් බලපානවා. මේ අපේ මොකක් හරි ජොබ් එකට හරි අපිට හරි ඒකටත් බලපානවනේ. අන්න ඒ ගැන තියෙන තියරියක් ඒ ගැන කියලා දෙන තියරියක් තමයි මේ ඇක්ටර් නෙට්වර්ක් තියරි කියන්නේ. අර කලින් එකේ ලැන්ග්වේජ් එකේ මේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා, සබ්ජෙක්ටිව්, ඔබ්ජෙක්ටිව් and සෝෂල් කියලා එකක්. මේකෙත් තිබ්බා. නැදී ස්ට්‍රක්චරේෂන් තියරි කියලා එකක්. ඒකේ අර ස්ට්‍රක්චර් කියන වචනේම තේරෙනවා මේක ඕගනයිසේෂන් එකේ ව්‍යුහය ගැන කියලා දෙන තියරියක්. මේකෙන් පෙන්වන්නේ ක්‍රියා කරන විදිය, එතකොට සහ ඒ සංවිධානවල නීති හරි ඒ සංවිධානයේ තියෙන ව්‍යුහයත් එක්ක කොහොමද මේ ඕගනයිසේෂන් එකට බලපාන්නේ කියන ගැන අදහස් කරන තියරියක් තමයි මේ ස්ට්‍රක්චරේෂන් තියරි කියන්නේ. ඕනම ඕගනයිසේෂන් එක නීති තියෙනවානේ. ඕනම සිස්ටම්, ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එක පාවිච්චි කරන පොලිසිස් කියලා තියෙන නීති. අන්න ඒ වගේ තියෙනවානේ. මේ නීතිත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි මම හිතන්නේ මේ තියරි එක කියන්නේ. සෝෂල් ෂේපින් of ටෙක්නොලොජි තියරි කියලා. මේක මෙතනිනුත් අර මේ තියරි එකේ නමෙන්ම ගන්න පුළුවන්. සෝෂල් ෂේපින් කියන්නේ අර නිකන් අර සෝෂල් එකේ තියෙන හැඩයට අනුකූලව මේ අපි ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා වගේ අර අදහසක්. ඒ වගේ අදහසක්. සමාජයක් ගත්තම පස්සේ එක එක සංස්කෘති තියෙනවා, දේශපාලන මට්ටම් තියෙනවා. ඒ අනුව කොහොමද මේ ටෙක්නොලොජි එක ඒගොල්ලොත් එක්ක මුහු වෙලා තියෙන්නේ, කොහොමද ටෙක්නොලොජි එක මේ මික්ස් වෙලා තියෙන්නේ කියන එක තමයි මේ තියරි එකේ කියන්නේ. අර ඒ තාක්ෂණයේ ඒ සංස්කෘතියන්ට ඒ අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදියට වෙනස් වෙලා තියෙන ගැන පැහැදිලි කරන තියරි එකක් තමයි මේක. ඊට පස්සේ තියෙනවා ඉනෝවේෂන් ෆ්‍රේම්වර්ක් කියලා. මේකෙත් ඔය හැම තියරි එකම වගේ පොඩි මේ කී පොයින්ට්ස් තියෙනවා. ඒ කියන්නේ කැරක්ටරිස්ටික් තියෙනවා. ඒවා මේ මොනවාද රීෂන් නෝට් එකේ තියෙනවා. මේ මම මේකෙත් ෆොටෝ එකක් දාන්නම්, අර මේක සිංහල එකෙත් දාන්නම්. අර ඒකේ තියෙන පොයින්ට්ස් නම් මම වැඩි බැලුවේ නෑ. මේ ඒ ටික පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මම මේක නිකන් අර ඒ අර තියෙන තියරි එකේ තියෙන නිකන් තේරුම විතරයි මම කියන්නේ. ඒතකොට මොනවා හරි ඒක ගැන අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ අර ඉනෝවේෂන් ෆ්‍රේම්වර්ක් එකේ තියෙන්නේ ඉනෝවේෂන් කියන වර්ඩ් එකෙන්ම නේ අදහස එනවනේ, නිකන් අලුත් නිපැයුමක් වගේ සීන් එකක්. ඒකෙදි කියන්නේ අපි මොකක් හරි තාක්ෂණයන් වල විවිධ තත්ත්වයන් තියෙනවානේ. ඒක දැන් හොඳ තාක්ෂණයන් තියෙනවා. එහෙම තියෙනවානේ එක එක වර්ෂන්.
ඒ version අනුව කොහොමද මේ අලුත් නිෂ්පාදනය කියන්නේ අලුත් ඉනෝවේෂන් එකක් කොහොමද කරන්න කියන එක ගැන නිකන් මාර්ගෝපදේශනයක් වගේ තමයි මේ තියරි එකේ තියෙන්නේ. අර අපි නව උත්පාදනයක් ඉදිරිපත් කරද්දී මොකක් හරි අලුත් ප්‍රොඩක්ට් එකක් හදද්දී අනුගමනය කරන්න ඕන ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලක් තියෙනවනේ. අන්නේ ඒ පිළිවෙල ගැන තමයි මේ ඉනෝවේෂන් ෆ්‍රේම්වර්ක් කියන තියරි එකේ කියලා දෙන්නේ. නිකන් අර ගයිඩ් එකක් වගේ. ඊට පස්සේ අන්තිම එක තියෙනවා theory of planned behavior TPB කියලා තමයි ඒකට කියන්නේ. ඒක තමයි මම හිතා රිවිෂන් නෝට් එකේ තිබ්බ අන්තිම එක. ඕගනයිසේෂන් එකක් ඇතුලේ මේ දැන් අපි කරන මොකක් හරි කරන දෙයක් කරද්දී ඒක අනිත් මිනිස්සු කොහොමද ගන්න අනිත් මිනිස්සුන්ට කොහොමද ඒක මේ ෆේල් වෙන්නේ අර අන්නේ වගේ අදහසක්. අපි මොකක් හරි දෙයක් හොඳ නරක කියලා තීරණය ගන්නේ ඇයි කියලා මේකේ මේ තියරි එකෙන් පැහැදිලි කරනවා. අර අපේ දැන් මේකෙත් තියෙන අර බිහේවියර් කියන වචනෙන් ගන්න පුළුවන් මිනිස්සු කොහොමද මේ නිකන් අර හැසිරෙන්නේ වගේ හැසිරෙන්න ඕන විදිය කොහොමද අන්න ඒ වගේ අදහසක් තමයි මේකේ ගන්නෙ. අර අපි හැසිරෙන විදිය අනුව අනිත් අය හිතන්නේ කොහොමද අනිත් අය කොහොමද ඒව බලාපොරොත්තු වෙන්නේ එක්ස්පෙක්ට් කරන්නේ අර අන්න ඒ වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. මේකෙත් ඔය ප්‍රධාන කොටස් හතරකට මේ දීලා තියෙනවා personal attitude subjective norms කියන්නේ this consider how we view the ideas අනිත් අයගේ අදහස් ගැන අපි කොහොමද දකින්නේ අර අන්න ඒ වගේ එකක් අපි කොහොමද ඒවත් එක්ක හැසිරෙන්නේ කියලා. කොහොම තමයි අර නිකන් අර සරල තේරුම විදියට ගත්තේ. දැන් මෙන්න මෙයාගේ ඔය process visualization theory එකේ වගේ නම් ගන්න පුළුවන් visualization කියන වචනේ නිකන් අපිට හිතා ගන්න පුළුවන් කොහොමද අපිට මේක ફોකස් වෙන්නේ නිකන් අර විෂුවල් එක අපිට කොහොමද පේන්නේ අපි කොහොමද මේ සිස්ටම් එකක් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ අපිට මුලින්ම පේන දේ අපිට දැනෙන දේ අරන්නේ වගේ අදහස් තමයි ඒකේ තියෙන්නේ. මේ රිසෝස් කියන වචනේ තියෙන ඒවායිතුත් පුළුවන් අපිට සම්පත් කොහොමද මේ සම්පත් තියෙන එක අනුව නැති එක අනුව කොහොමද මේ ඕගනයිසේෂන් එක මේ අර කලිනුත් කිව්වනේ මම කියන්නේ අනිත් අයට නැති සම්පත් මොනවා හරි තියනවා නම් ඒ ඕගනයිසේෂන් එක අනිත් ඕගනයිසේෂන් වලට වැඩිය යම්කිසි දියුණුවක් ලබනවා. අරන්නේ වගේ අදහසක් ගන්න පුළුවන්. මේක තමයි අර මේ රිවිෂන් නෝට් එකේ තිබ්බ තියරිස් ටික මේවයි නම් මුකුත් තිබ්බේ නැහැ. මම ඒවයි නිකන් ඩෙෆිනිෂන් මුල් පහේ විතරක් දාලා ඇති. ඒ සිංහල තේරුම් ටිකත් මම නෝට් එක මේ මෙසේජ් එකක් විදිහට දාලා ඇත්තේ.